තෙරුවන් සරණයි. මහ බෝසත්යන් වහන්සේ ලෝක දේශපාලන ප්‍රවණතාවය පිළිබඳව යම් අදහසක් ප්‍රකාශ කරනවා. විශේෂයෙන්ම වර්තමානයේ ඉතාමත්ම අවදානම් සහගත ස්ථානයක ලෝක දේශපාලන ප්‍රවාහය පවතින බව කනගාටුවෙන් වත් කිව යුතුව තිබෙනවා. විශේෂයෙන්ම මැද පෙරදිග කලාපෙහි පවතින යුදමය වාතාවරණය දිගින් දිගටම ඇදී ගියහොත් මුළු ලෝකයටම බලපාන මහා පිපිරීමක් තවත් මාස දෙකක වැනි කාලයකදී අත් විඳින්නට අත් දකින්නට ලෝක ජනතාවට සිදුවීමට නියමිතයි. මේ තත්ත්වය වහවහ පාලනය කර ගැනීමට ලෝක සංවිධාන වහා මැදිහත් වී යුතු තිබෙනවා. විශේෂයෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානයට විශේෂ මැදිහත් වීමට අයිතියක් තිබෙනවා. එවැනි සංවිධානයක් ලෝක ප්‍රජාව වෙනුවෙන් පිහිටුවා ගැනීමට හේතුව මෙවැනි වූ අනීතික කටයුතු සීමා කිරීමට එහෙම නැත්නම් වැළැක්වීමට යම් රටක් බලකාමෙන් කටයුතු කරනවා නම් ඒ රටට විරුද්ධව ඇයි ක්‍රියාමාර්ග නොගන්නේ? යම් ස්වාධීන රාජ්‍යයක පැවැත්මට තවත් රාජ්‍යයක් මැදිහත් වන්නේ කොහොමද? එහෙමනම් මේ මැදිහත් වීම සිදු වී සිටියේ ලෝකයා පිළිගත් සංවිධාන හරහා. එක්සත් ජාතීන්ගේ සංවිධානය නැසූ කන් ඇතුව නැසූ ඇස් ඇතුව ඇයි කටයුතු කරන්නේ? මහා විනාශයක පෙර නිමිති මහා බෝසත්යන් වහන්සේ දකිනවා. විශ්වය විසින් දැනුම් දෙන ආකාරයට තව මාස දෙකක් වැනි කාලයක් ඇතුළත මහා පිපිරීමක් සිදුවීමට නියමිතයි. විශේෂයෙන්ම ඇමරිකාව තමන් කොතෙක් බලවත් යයි සිතා සිටියත් ඔවුන්ට මහත් කනගාටුදායක අත්දැකීමකට තව මාස දෙකක් ඇතුළත මුහුණ පෑමට සිදුවනවා. එය අතිශයින්ම මහා ඛේදවාචකයක්. ඔවුන් සිතනවට වඩා විශේෂයෙන්ම ඉරානය
මේ වන විටත් තාමත්ම දරුණු අවියායුධ ඔවුන් සන්තකේ තබා ගන්නවා විය හැකි. යම් ආකාරයකින් ඇමරිකාවට ඔවුන් නොසිතන මහා දරුණු න්‍යෂ්ටික ප්‍රහාරයක් ඉරානය විසින් එල්ල කිරීමට නියමිතව තිබෙනවා. ඒ නිසා විශේෂයෙන්ම ලෝක සංවිධාන එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු සියලුම දෙනාගේම අවධානය මේ මහා ව්‍යසනයේ වළක්වා ගැනීමට මැදිහත් වීම මේ මොහොතේ කළ යුතුව තිබෙනවා. විශේෂයෙන්ම ඇමරිකාව ඉරානයට පහර දීමෙන් අපේක්ෂා කරන්නේ ඉරානයේ තෙල් සම්පත මංකොල්ල කෑමට. ඒ තුළින් ඔවුන් අපේක්ෂා කරනවා රුසියාව සහ චීනය වැනි රටවල් වල ආර්ථිකය බලපාන බලශක්තිය සීමා කිරීමට. මන්දයත් ඉරානයේ තෙල් සංචිත වලින් වැඩි ප්‍රමාණයක් මිලදී ගනු ලබන්නේ රුසියාව සහ චීනය විසින්. විශේෂයෙන්ම චීනයේ ආර්ථිකය බිඳවැටීමට ඇමරිකාවට වුවමනා කරනවා. ඉතින් මෙවැනි පටු පරමාර්ථ වලින් ඇතිවන ප්‍රකම්පනය ලෝක දේශපාලනය හා මානව ශිෂ්ටාචාරයේ අඳුරු පැතිකඩක්. එක් පරිච්ඡේදයක් සනිටුහන් වෙනවා නම් අපට සිතන්නට යමක් තිබෙනවා. වහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මැදිහත් වී මේ සිදුවන ක්‍රියාන්විතයන් වහාම නතර කිරීමට කටයුතු කළ යුතුමයි. බලන්න ගාසා තීරයේ සිදු වූ ඒ මේච්ඡ ඝාතනයක් ඉතාමත්ම කුඩා දරුවන් මේච්ඡ ආකාරයෙන් ඝාතනය කිරීම මහා බෝසත්යන් වහන්සේ පිළිකුලෙන් යුතුව හෙලා දකිනවා. ඒ වගේම යම් ස්වෛරී රටකට තවත් රාජ්‍යයක් මැදිහත් වීම මහා බෝසත්යන් වහන්සේ තරයේ හෙලා දකිනවා. විශේෂයෙන්ම අවධාරණය කරනවා එක්සත් ජාතික සංවිධානයට වහා මැදිහත් වී ඉදිරියේදී ඇතිවීමට නියමිත න්‍යෂ්ටික ප්‍රහාරය වළක්වා ගැනීමට
තෙරුවන් සරණයි.